Hello guys. ඉතින් කොහොමද ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද ඔයගලන්ට පේනවා ඇති සුපර් ක්‍රීම් කේකර් එක තමයි අද ගේම් එක කරන්නේ. ගේම් එකට කලින් මම ඔයගලන්ට කියන්න ඕන පොඩි පැහැදිලි කිරීමක්. අද ගෙනල්ලා තියෙන ඔයගලෝ වීඩියෝ thumbnail එකේ දකින්න ඇති ගමේ රහට ක්‍රීම් කේකර් කියලා. ඉතින් අද අරගෙන ඇවිල්ලා තින්නේ ගේම් එකක් එක්ක ඔයගලන්ට අලුත් අත්දැකීමක් දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය ක්‍රීම් කේකර් කන්නේ අපි ආවෙනික විදිහක් තියෙනවා. ඒ කියන්නේ එක්ක ජෑම් එකක් එක්ක නැත්නම් බටර් නැත්නම් මාමයිට් එක්ක සීනි ඔය භාවිතා කරලා තමයි අපි ක්‍රීම් කේකර් එකක් සාමාන්‍යයෙන් කන්නේ. නිකනුත් කන කට්ටිය ඉන්නවා. හැබැයි ඔයගලන්ට අලුත් විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගම්බදවලත් ඒක නගරෙත් 95%ක්ම නොකාපු විදිහකට තමයි අද කන්න හදන්නේ. මේක සාමාන්‍යයෙන් ගම්බද කට්ටිය දන්නව ඇති. මම දෙන්නේ තුන්දෙනෙක්ගෙන් හොයලා බැලුවා. ඒ කියන්නේ සමහරක් කට්ටිය මේක දන්නේම නැහැ. ඒ කියන්නේ මේ විදිහට කාලා නැහැ. මේකේ තියෙන අමුතුම ටේස්ට් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කාලා බලන්න ඕනේ. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඔයගොල්ලෝ ඒක ටෙස්ට් කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේක අමුතුම රහක් තියෙන්නේ. ඒ කියන්නේ මීට කලින් ඔයගොල්ලෝ මේ රහ විඳලා නැහැ. අමුතුම ටේස්ට් එකක් ඒකේ තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන බඩු ටිකත් අපි අරගෙන ඇවිල්ලා තින්නේ. මේක කන්නේ කොහොමද කියලා විල්ලා ගේම් එක යන අතරතුරේදී මම කියන්න. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා බලමු මේ ගමේ රහට ගන්න පුළුවන් අලුත්ම ක්‍රීම් කේකර් කරන අලුත්ම ක්‍රමය මොකක්ද කියලා. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට. හරි ගයිස් ඔන්න අපි දැන් රෙඩි වෙලා ඉන්නේ අද ගේම් එකට. ඉතින් අද ගේම් එක ගැන මුලින්ම කිව්වොත් අද ගේම් එකේ කරන්න තියෙන්නේ ක්‍රීම් කේකර් හතරක් තියෙනවා අපි හතර දෙනාට. ඊට අමතරව අපි පොල් අරගෙන ඉල්ල තියෙනවා, ලුණු තියෙනවා, මිරිස් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික භාවිතා කරලා තමයි අද ගේම් එක කරන්නේ. අද ගේම් එක ගැන කතා කරමු. මුලින්ම කරන්න තියෙන්නේ මේ ක්‍රීම් කේකර් ඉක්මනටම කාලි ඉවර කෙනාට තමයි මේක ජයග්‍රහණය හම්බ වෙන්නේ. අද සමා වෙන්න ඕන කිසිම තෑගි මුදලක් නැහැ අද. හරි. ඒකන හිතන්න එපා. අද ඔයගොල්ලන්ට අපිට වැඩිපුරම ඕනුනේ මේ ගේම් එකකටත් වැඩිය. මොකද අපි යන කැටගරි එකත් එක්ක අපිට ගේම් එකක් තමයි කරන්න තියෙන්නේ. චැලෙන්ජින් ගේම් තමයි අපි කරන්නේ. ඉතින් ඒ හින්දා අපි මේක අලුත් විදියට අලුත්ම ටේස්ට් එකකට කන්න පුළුවන් ගෑමක් නිසා ඒක ගැන කියන්න තමයි අපිට ඕනුනේ. අපි එහෙනම් වීඩියෝ එකේදී බලමු කොහොමද මේක කන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ try කරලා බලන්න ඕන එකක්. මොකද මේක මම හිතන්නේ ඔයගොල්ලෝ කාලා ඇති කියලා. මේ විදිහට කාලා දිනනවා නම් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඊට කලින් මේව කාලා දිනවා කියලා. එහෙනම් අපි ගේම් එක ස්ටාර්ට් කරලා බලමු කොහොමද මේ අලුත් ටේස්ට් එකට කොහොමද ක්‍රීම් කේකර් කන්නේ. ඒ වගේම මේ ගේම් එක වින් කරන්නේ කවුද කියලා විල්ලා අපි ගේම් එකට ගිහලා බලමු. එහෙනම් ඔන්න 1 2 3 sorry. මේ කරන් තින්නේ ක්‍රීම් කේකර් එකක් කන්න ඕනේ. හරිද? ක්‍රීම් කේකර් එකක් කාලා මිරිස් කරලක් මේ පොල් කෑල්ලක් කන්න ඕනේ. ඊට පස්සේ ලුණු කෑල්ලක් කන්න ඕනේ. ඒක මිරිස් කරලක් කන්න ඕනේ. මිරිස් කරලා කියන්නේ සම්පූර්ණනේ අර Tamanට කන්න පුළුවන් ප්‍රමාණය කන්න තියෙන්නේ. හරිද? ඒ විදිහ තමයි ගේම් එක යන්නේ. මේක මම හිතන ඔයගොල්ලෝ කාලා නැතුව ඇති කියලා. මේක ඇත්තටම කවුරුත් කාලා නැහැ. මේක මම හිතන්නේ 95%ක් වොත් ඒ පහත් කාලා නැතුව ඇති. සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නෙක් වගේ මේ විදිහට යූස් කරලා කාලා ඇති. අපි බලමු එහෙනම් කොහොමද ගේම් එක ස්ටාර්ට් කරනවා. 1 2 3. ඉක්මනට කාලි වෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. Gimana dia, Mbak? Wala. Ini. Nice. ඉතින් ඒ කියන්නේ මේ සෙට් එක මිස් කවුකලා ගන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. ඇත්තටම මම මේ කෑ වහන්න බලනවා තාම. අමුතු ප්‍රාත් දෙන්නේ. අපි ආයෙ හොඳයි. අපි ආයි කියන්නේ නැහැ. කාලා බලන්න ඕනේ මේකේ රහ තේරෙන්න. මම ඇත්තටම රහයි. නෑ අයිටම් පාම් සෙට් අයිටම් හතරම සෙට් වෙන්න ඕන. නැත්නම් හරියන්නේ නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න guys. අනිවාර්යෙන් මේකේ රහයි සුපි. මේකේ රහ කියන දෙයක් නෑ. අමුතුම ටේස්ට් එකක් තියෙන. කාලා බලලා කියන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න කාලා දිනවද කියලා මීට කලින් ඇත්තටම පට්ටම රහයි. ඔයගලන්ට ඕන පුළුවන් මම ඒ විදිහට try කරලා බැලුවේ නෑ. මේ අවශ්‍ය කරන කියන්නේ ලුණු කෑල්ලයි කොච්චි මිරිසුයි පොළුයි අරගෙන ඔයගලන්ට blend කරලා විල්ලා paste එකක් හදා ගන්න පුළුවන්. එහෙමත් කාලා බලන්න පුළුවන්. හැමෝම සාමාන්‍ය විදිහට කන විදිහේ ජෑම් එකක් කරේ බටර් එකක් කරේ මාමයිට් එක යූස් කරලා ඉතින් මේ විදිහට කාලා බලන්න ක්‍රීම් කේකර් මරන්න පුළුවන්. ඇත්තටම අමුතුම රහක් තියෙන්නේ.
rồi Giờ nó ra nè. Game có tắm không đấy? Game có tắm rồi. muốn ăn tới Kalau boleh kan, no? මේ දැම් පොල්ලු මිනිසුයි ඉවරේගෙන යන්න හොඳේ ගාන්ට ඒක බැලන්ස් කරලා ගන්න. Kalau apa? Kok? Ini atan. Atan නෙමෙයි දෙන්නේ. ඌර කනත් වගේ දෙන්නේ මොකේ හොඳට. මාරු නමක බිස්කට් එකක් නෑ ඉතින් රහල් නැද්ද? Hai, කියන්න වචන නැහැ. මම කන්නේ පළවෙනි පාර. පටන ආයෙ ඕන්නේ නැහැ නේද? ආවොත් කියන්න Mau jauh lu bang, ada kucing. ඒ රාශියනේ නෑ කොච්චි කලේ රායි මිරිස් කලේ රායි සුපිරියට යනවා. මුදුරෙන් ළඟයි බා. එනම් කරා. දෙංගහර පප්පා. Lupa. Belum sekarang. Apa ini? Nên là nó đi. Âm này. Ở đây là Mana orang ni? Ủa chưa lấy mà. Lên đi. Boleh jalan. Mana ada orang dalam. Cukup lah banyak. අපි ගේම් එකක් විදිහට යනින්ද? නැත්නම් මේක හිමීට කන්න ඕනේ. හිමීට ගියාම දැන් නම් රහ තේරෙන්නේ. Kami lah. Ada උන් ඉවරයිනේ. Anda karya baru ini. boleh boleh.
පොල් කැල්ල කන්න පොඩ ෂේප් Kaya din mo. හාලියේ මේ කෑම ගහයිද ඒක හරි කොහොමද Bago lang makanan ko. Hindi ka. Ikaw tayo na yun, jagat matulog na yun. Jagat matulog na yun. ගාන වල පළවෙනියා අද දානගේ පළවෙනියා අජින්ත දිනාගත්තා ටැගින් කරනවා දැන් හැටි කරේ නෑ මොකද අද ඉස්සේ තමයි වීඩියෝ කරේ ඉතින් අද කොහොමද ජයග්‍රාහකයා අජින්ත දෙකක් තෝරනමු දෙකක් තෝර කලින් ගෝ වගේ තරගෙට වැඩි තරයි කොච්චි මම බලන්න කලින් ගෝ වගේ තරගෙට වැඩි අපිට ඕනුනේ මේ ටෙස්ට් එක ඔයගොල්ලන් හඳුන්වලා දෙන්න. ඉතින් ඒක අපි කරා ඒ විතරනේ තරගේ ජයග්‍රාහකයෙක් උත්තේරුවා. දැන් ආයිමත් කියන කාල බලන්න ඇත්තරම අමුතුම රහස් තියෙන මේකේ. පොල් කෑල්ලයි මිරිස් කෑල්ලයි ලුණු කෑල්ලයි ක්‍රීම් කෑකර් බිස්කට් එකයි අරගෙන අන්න තින්නේ ඔක්කොම එකට ගන්න ඕන. බිස්කට් කෑල්ලක් කෑවා පොල් කෑල්ලක් එතකොට මිරිස් කරලින් මිරිස් කෑල්ලක් ලුණු කෑල්ලක් ඒ ඔක්කොම එකට කෑවට පස්සේ තමයි මේකේ ටේස්ට් එක එන්නේ. නියම ටේස්ට් එක එන්නේ. එතකොට try කරලා බලන්න. try කරලා ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරා යන්න. ඉතින් කියන්න බැරුණා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපි subscribe කරන්න. subscribe කරලා ඉල්ලා ඉස්සරහට අපිට මේ වගේ වීඩියෝ බලන්න දාන්න. ඔයගොල්ලන්ගේ දායකත්වය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ විතරනේ අපිට තියෙන notification bell එකත් ඕල් දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ දාපුවම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අනිත් යාළුවගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. Tama. Bukan menarik nih. Mancing itu ada kali. Haluan dikit. Ini awal bagi. Ini ada apa terai? Apa yang lagi anti beli bagi ada apa lagi? Anti kalau lu tadi lo ketika. මේක හිමීට ගන්න ඕනේ කියන්නේ මේක නැත්නම් මේක රහත් තේරෙන්නේ නැහැ. හොඳට අපි මේ ගේම් එකත් එක්කම යන්නේ අපිට ඕනුනේ මේක අදාස ඕනුනේ මේක ටෙස්ට් එක හඳුන්වලා දෙන්න. ඔක්කොම ඉවරයි. අපි දෙක තෝරලා මේක මෙතන නවත්තන වීඩියෝ එක. උක්මන්ට බලමු කවුද දෙක තේරෙන්නේ කියලා. ඔච්චි විතරයි තෝරන්නේ. Tama. Hey. Oh. රද්දා එකද හරි යාළුවනේ ඉතින් අපි ඊළඟට දෙක අපි තෝරන්න තියෙන්නේ ඉතින් මුදුමාල්ව තමයි. යාගේ තව දෙකයි ඉතුරුලා තියෙන්නේ. මම නම් තාම එම් පිටින්මයි. ඉතින් යාළුවනේ ඔන්න ඔක තමයි ඉතින් අද අපේ ගේම් එක උනේ. කලින් කෝ වගේම අපිට මේක ඕනුනේ ඔයගොල්ලන්ට මේ ටෙස්ට් එක හඳුන්වලා දෙන්න. ඉතින් අපේ කැටගරි එකට අනුව අපි කරන වීඩියෝස් වල හැටියට අපිට ගේම් එකක් එක්ක තමයි කරන්න ඕනේ. ඉතින් පළවෙනි ගේම් එකේ තේරුණා සචින්ට මල්ලි, දෙවෙනි මුතුමාල් සෙට් වුණා. තුන ඉතින් මෙයා තමයි වෙන්නේ. මොකද මගේ තව එහෙම් පිටින්ම ඉතුරුලා දිනවා. කන්න අමාරු වුණා. මොකද මේකට මිරිස් කරලා තමයි යන්නේ. නමුත් අපි මේ කොච්චි වගේක් තමයි මේ අන්තිම මොහොතේදී අපි ගෙනල්ලා තිබ්බා. මිරිස් ඉවුණාට පස්සේ කොච්චි ගන්න. ඉතින් අපි ටිකක් මෙතන තියලා දෙන්න මිරිස් කරලා ටිකයි ලුණු ටික එතකොට පොල් ටික ඔක්කොම කාලා මුලින්ම බිස්කට් එකට වැඩි කාලා දෙන්නේ ඒක. ඉතින් ඒ හින්දා ඒක විරුණා. ඉතින් අපි මෙහෙම ගේම් එක අපි නතර කරනවා. අපි තවත් මේවා ගලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමුවට එනකම් ඔයගොල්ලන්ට කලින් ආයි පාරම මතක් කරන්න අපි subscribe කරන්න. subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අනිත් යාළුවන්ට බලන්න share කරන්න කියනකම් මම අපේ නම් වීඩියෝ එක දෙන්න කරනවා. අපි නම් යන්නම් ජය වේවා.